ඒක ඉතින් එහෙම හරි ප්‍රේක්ෂකයෝ අතරට යනවා නම් ලොකු දෙයක්. මොකද මම කතාව මේ ලිව්වේ ප්‍රේක්ෂකයන්ට. අතන මේ මම කතාව ලිව්වේ මේ ප්‍රේක්ෂකයන්ට මේ අලුත් දෙයක් දෙන්න මිසක් මේක හම්බ කරගන්න. මේ වීඩියෝ එක කරන්නේ මේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සමහරක් පහත් අධ්‍යක්ෂකවරු මට කරපු දෙයක් සම්බන්ධව මේක කියන්නේ තවත් කෙනෙකුට ඒ දේ නොවෙන්න ඕන හින්දා වෘත්තීය නොවන හැසිරීම් කීපයක් ගැන කියන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මම පහුගිය දවස්වල මේ වීඩියෝ එකක් දැම්මා සෝෂල් මීඩියා වලට මේ මගේ තියනවා කියලා ටෙලිඩ්‍රාමා වලට හරියන කතා වගේක්. ඉතින් ඒක මේ දැකපු සමහර අය කිව්වා කවුරු හරි මේ සෝෂල් මීඩියා වල ඉන්න කෙනෙක් ওই කතා හොරකම් කරයි ඉල්ලගෙන රවට්ටලා ඩිරෙක්ටර්ස්ලට දෙයි විකුණයි ඒ වගේ දේවල්. හැබැයි මං හිතුවේ නෑ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පියෝ මේ වගේ පහත් වැඩ කරන්නේ කියලා. ඉතින් මේ හරිම මේ ශේත්‍රය ගැන අපිරියා වෙනවා මේ වැඩ හින්දා. ඉතින් මේ මගේ කතාවකට මම ස්ක්‍රිප්ට් එක ලියන අතරේ ටෙලිඩ්‍රාමා ටයිටල්ස් බලලා මම කතා කරා අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙකුට. ඒ කතා කරපුවාම මේ එක්කෙනෙක් මේ දවස්වල ජනප්‍රිය ටෙලිනාට්‍යයක අධ්‍යක්ෂකවරයෙක් මං කිව්වම මගේ ළඟ ටෙලිඩ්‍රාමා එකට කතාවක් තියෙනවා කියලා. එතකොට අහනවා ඉතින් මට මොකද කරන්න කියන්නේ කියලා. ඉතින් අධ්‍යක්ෂණය කරන්න කියන්නේ කියන එක තේරෙන්නේ නැද්ද මේ තරම් ඉතින්. ඊට පස්සේ මේ අහනවා කවුද ප්‍රොඩියුස් කරන්නේ? මේ ප්‍රොඩියුසර් කෙනෙක් හොයාගෙන ඉන්න කවුද වියදම් කරන්නේ? මම දහනවා ඉතින් එයාලට අවශ්‍යතාවයක් නැහැ මේ නිර්මාණය හොඳද නරකද මොකද කියලා බලන්න. එයාලට අර සල්ලි තමයි මූලික වෙන්නේ. අර කවුරු හරි ප්‍රොඩියුසර් කෙනෙක් ගෙනල්ලා දෙනවා නම් තියෙන්නේ මොන කතාව වුණත් කරන්නම් වගේ එකක් තමයි එයාලා කියන්නේ. ඉතින් ඇත්තටම මේ සාමාන්‍ය සමාජයෙන් ප්‍රොඩියුසර් කෙනෙක් හොයාගන්නවා කියන එක කරන්න අමාරුයි. සාමාන්‍ය පුද්ගලයෙකුට ශේත්‍රයේ ඉන්න කෙනෙකුට නම් ඉතින් ඒක කරන්න පුළුවන්. කන්ටැක්ට්ස් එක්ක කලින් කරලා දෙන නිර්මාණත් එක්ක ඉතින් කෙනෙක් කතාවක් අරන් එනකොට අර අධ්‍යක්ෂකවරයාටත් වගකීමක් තියෙනවානේ මේක හොඳද නරකද කියලා බලලා ඊට පස්සේ කවුරු හරි ප්‍රොඩියුසර් කෙනෙක් හොයාගන්න එක අර ස්ක්‍රිප්ට් රයිටර්ටම බරපතල පටවන්න ඒක හොඳ දෙයක් නෙමෙයි ඇත්තටම. ඊට පස්සේ මේ වෙච්ච දේ තව ඩිරෙක්ටර් කෙනෙක්ට මේ අර මේ නළුවෙක් ඩිරෙක්ට් කරන කෙනෙකුට මම කිව්වා කතාවක් දෙනවා කියලා සාරාංශය වන්න කිව්වා. හොඳද නරකද කිව්වෙත් නෑ. ඉතින් මේ ශේත්‍රයේ ඉන්න අර ජනප්‍රිය පුද්ගලයෝ අර ඔළුව උදුම්මගෙන ඉන්නෝනේ මේ අපි හරි ජනප්‍රියයි අපි නවකයින්ට උත්තර දෙන්න ඕනේ නෑ. නවකයන්ගේ දේවල් වලට උත්තර දුන්නොත් නිකන් අර අපි අපේ නම් නිකන් මේ වලට ඒක නිකන් හරි නෑ මදිකමක් වගේ හිතන අය ඉන්නෝනේ. ඉතින් ඒ වගේ කෙනෙක් වෙන්න ඇති. ඉතින් එයා උත්තරය දුන්නේ ඒක හොඳයි හරි නරකයි හරි බලලා කියන්න කරන්න පුළුවන්ද බැරිද කියන දේ හරි බලලා කියන්න වෘත්තීමය ගෞරවයක් තියෙනවා නම් අධ්‍යක්ෂණය කරන කෙනෙකුට ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක හොඳද නරකද කියන දේ හරි කියන්න බැරි කමක් නැහැනේ. කාර්යබහුල ඇති. කාර්යබහුලයිවත් කියන්නේ නැතුව නිකන් මේක මේ විහිළුවට මේ ලක් වෙලා තියෙන ටෙලිනාට්‍යයකට කතාවක් තියෙන එක. එතකොට මේ තව ජනප්‍රිය රැල්ලේ මේ නළුවෙක් අධ්‍යක්ෂකවරයෙක් කියලා මේ ලේබල් එකක් ගහගත්තු එක්කෙනෙක් එයාගේ කතාවකුත් ටීවී එකේ යනවා මේ දවස්වල. එයා මොකද්ද කරේ? එයා කරේ මට නම්බර කිව්වා. මේ ටෙලිනාට්‍යයකට කතාවක් තියෙනවා කිව්වා. ඊට පස්සේ මේ නම්බර එකට මම කතා කරාට පස්සේ මෙයා මේ හම්බෙමු කියලා කිව්වා. මේ ඒ කියන්නේ මේ මුණ ගැහිලා කතාව ගැන කතා කරන්න ස්ක්‍රිප්ට් එක අරගෙන එන්න කියලාත් කිව්වා. ඒ වෙද්දි මම ස්ක්‍රිප්ට් එක ලියලා තිබ්බේ නැති නිසා මම ඉතින් ලියලා නැහැ තාම ඔක්කොම කියලා කිව්වා. පස්සේ මෙයා කිව්වා ලියන්න කියලා. පස්සේ ලිව්වාට පස්සේ ලියලා කතා කරාම මෙයා කරපු වැඩේ සීන් ප්‍රමාණය මදි කියලා තව ලියන්න කියලා උපදෙස් දුන්නා. ඉතින් මමත් ඒ විදිහට ලිව්වා. ඉතින් දැන් මාසයක් තිස්සේ මගේ කන්ටෙන්ට් එකේ වැඩ හැමදේම පාඩු කරගෙන මම මේක ලියන්නේ. ඉතින් මේ දැන් පිටපතක් එහෙම කියන්නේ හැමෝම ලියන දේකුත් නෙමෙයිනේ. ඉඳලා හිටලා කෙනෙක් ලියන්නේ. ඒකට මේවට පෑන් වලට කොළ වලට හැමදේටම වියදම් වෙනවා.
ටයිප් කරොත් ඒවටත් වියදම් වෙනවා. නිකන් ටයිප් කරලා print out එකක් ගන්න බෑනේ. ඒවටත් වියදම් වෙනවා. ඉතින් ඒවා හැම දෙයකටමත් වියදම් කරලා ඉවර වෙලා මේක ඔහුට අවශ්‍ය සීන් ප්‍රමාණය මම ලියලා පෙන්නුවා. ඊට පස්සේ ඔහු මොකද්ද කියන්නේ? ඔහුට මතකත් නැහැ. එහෙම දෙයක් කිව්වද මොකද කියලා. ඊට පස්සේ කිව්වා මේ කතාව PDF කරන්න කියලා. මේ PDF එක මේ WhatsApp කරන්න කියලා. ඉතින් එහෙම WhatsApp කරන්න පුළුවන් ද බුද්ධිමය දේපලක් කෙනෙකුගේ? එහෙම කරන්න බෑ. මොකද ඒක මේ හරියන දෙයක් නෙවෙයිනේ. කතාවක් ටෙලි නාට්‍යයක් ගන්නවා නම් ඒක හම්බෙලා කතා බහ කරන්න ඕනේ. දැන් ගොඩක් අධ්‍යක්ෂකවරු කැමති නැහැ ස්ක්‍රිප්ට් රයිටර්ස්ලා හම්බෙලා කතා කරන්න. කතා කරලා වැඩේ සම්බන්ධව කතා කරලා එහෙම දාගන්න කැමති නෑ. ඒගොල්ලෝ බලන්නේ ෆෝන් එකට ගෙන්නගෙන කතාව හොරකම් කරන්න. ඉතින් ඒ කියන්නේ බිසී හින්දා කියනවා ඇති. නමුත් මේ ස්ක්‍රිප්ට් එකක් කියන්නේ තව වැඩක් නේ කෙනෙකුගේ. ඉතින් ස්ක්‍රිප්ට් එකක් ලියවුනොත් තමයි නළුවන්ටයි අධ්‍යක්ෂකලටයි ඔක්කොලාටම වැඩ තියෙන්නේ. ඉතින් ඒ ස්ක්‍රිප්ට් එකට කිසි ගෞරවයක් නැහැ මේ ශාස්ත්‍රය ඇතුලේ. ඉතින් එතකොට වෙන දේ තමයි මේ ස්ක්‍රිප්ට් එක එවන්න කියලා කිව්වා. එව්වා විතරයි. අධ්‍යක්ෂක ලෝයෙත් නැහැ. බ්ලොක් කරගෙන හැම පැත්තෙම බ්ලොක් කරගෙන ගිහින්. ඉතින් දැන් මගේ කතාව මම දන්නේ කවදා ටෙලි නාට්‍ය කොහේ යයිද වෙන ඩිරෙක්ටර් කෙනෙකුට විකුණයිද මේ පුද්ගලයා මේකට මොනවා කරයිද දැන් මම මගේ පැත්තෙන් ඩිලීට් කරා. මේ කියන්නේ delete for everyone WhatsApp එකෙන් ඩිලීට් කරා. නමුත් මේ පුද්ගලයා අනිවාර්යෙන් මේක මෙයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙනවත් තියෙනවද මම දන්නේ නැහැ. අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඉතින් එයාගේ නිර්මාණයක් විදිහට එයා කොහොමද පිටපත් රචකයෙක් විදිහටත් පෙනී ඉන්නවා. ඉතින් මේ දන්නේ මේ අනුන්ගේ පිටපත් අරගෙන කතා ගන්නවද කියලා. ඉතින් මෙයා මේක දායි ටීවී එකට කවදා හරි නැත්නම් වෙන ඩිරෙක්ටර් කෙනෙකුට හරි දීලා මොනවා හරි කරයි. මගේ කතාවේ චරිත ටික හරි වෙන දෙයකට ගයි. ඉතින් මේ එයා අරගෙන ඉවර වෙලා යමක් එයා කරන්න බලාපොරොත්තු වෙයි. ඉතින් කොහොම හරි ඒක ඉතින් එහෙම හරි ප්‍රේක්ෂකයෝ අතරට යනවා නම් ලොකු දෙයක්. මොකද මගේ කතාව මේ ලිව්වේ ප්‍රේක්ෂකයන්ට. අතන මේ මගේ කතාව ලිව්වේ මේ ප්‍රේක්ෂකයන්ට මේ අලුත් දෙයක් දෙන්න මිසක් මේක හම්බ කරගෙන කන්න නෙවෙයි. ඉතින් ඩිරෙක්ටර් කෙනෙක් කවුරු හරි මේක අරගෙන හම්බ කරගෙන කන පරමාර්ථයෙන් ඒක ගත්තා නම් කොපි කරා නම් ඒ පුද්ගලයා ඉතින් ඒක අනාගතයේදී දායි ඒකල පත්තර වලටත් කියයි මම දැන් පිටපත් රචනය කරනවා දැන් මම අලුත් විදියට එකක් ලිව්වා කියලා ඉතින් ලියලා දාන්න පුළුවන්. නමුත් මේක ශාස්ත්‍රයේ අන්තිම කැත වැඩක්. මම ස්ක්‍රිප්ට් එක අරගෙන යන හැමතැනදීම මට හොඳක් වුණේ නැහැ. ඉතින් අතන මම දැන් මේ කියන මේ නළු අධ්‍යක්ෂකවරුන්ගේ මේ කතා බලන්නත් අපිරියයි. වගේම මේ එයාලගේ රංගපාන එකක් බලන්නත් අපිරියයි. මෙච්චර කල් අපි ගරු කරපු කලාකරුවෝ මේ විදිහට හැසිරෙනවා දැක්කම අන්තිම සවුත්තුයි. මොකද ශාස්ත්‍රයේ නවකයෙක් කෙනෙකුට මෙහෙම හැසිරෙනවා කියන්නේ ශාස්ත්‍රයේ පිළිබඳව තියෙන ගෞරවය නැති වෙලා යනවා. ඉතින් තවත් මේ විදිහේ පහත් වැඩ කෙනෙකුට කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. වගේම මගේ කතාව ටීවී එකේ ගියොත් අනිවාර්යෙන් මම නඩු දානවා. නැත්නම් මම පොලිසියට හරි කියනවා. මොකද මගේ මුල් පිටපත තියෙනවා. ඉතින් මගේ ස්ක්‍රිප්ට් එකට හොඳ ඩිරෙක්ටර් කෙනෙක් ඉදිරියේදී මුණ ගැහෙන්න පුළුවන්. ගැන තාමත් මගේ ළඟ තියෙනවනේ මුල් පිටපත ලියපු එක. ඉතින් එහෙම හමු නොවුනොත් ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා අධ්‍යක්ෂණයට ඇවිල්ලා මේ කතාව ප්‍රේක්ෂකයෝ අතරට දෙන්න.